සාදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාම YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේදී ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔයාගේ Binance account එකට USDT 90ක ප්‍රමාණයක් ගන්න පුළුවන් event කිහිපයක් ගැන. ඉතින් මේක මිස් නොකර අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මෙන්න මේ Binance එකේ අලුතෙන්ම list වුණ XPL කියන token එකෙන් තමයි ඔයාලට reward එක ගන්න පුළුවන්. ඉතින් token මෙතනදී 60ක් ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි token 20ක් ඔයාලට අද මේ ඉවෙන්ට් එක කරොත් දවස් 3කින් ටෝකන් 20ක් ගන්න පුළුවන් වාගේ account එකට. එතකොට ඔයාලට පැය 72කින් ටෝකන් 20ක් ලැබුණොත් ඩොලර්ස් 30ක්. එතකොට උපරිම ඔයාලට reward එක විදියට ගන්න පුළුවන් ටෝකන් 60ක් එකදී. එතකොට ටෝකන් 60 වටිනාකම USD 87ක් ආසන්න වශයෙන් USD 90ක වගේ reward එකක් ඔයාලට දැන් තියෙන price එකෙන් ගන්න පුළුවන්. ඒකිනුත් අර කියපු coin 20ක ප්‍රමාණය පැය 72ක් ඇතුළත අද කරත් ඔයාලට ගන්න පුළුවන්. එතකොට පැය 72කින් ඔයාලට ඒක ලැබුණාට පස්සේ ඔයාගේ බැංකුවට withdraw කරන්න පුළුවන්. එහෙම නැත්නම් Binance එකට ගන්න පුළුවන්. ඒක නිසා මිස් නොකර කරන්න මේක. ඊටමත් සීමිත පිරිසකට දෙන්න. ඒක නිසා පුළුවන් තරම් වීඩියෝ එක දැක්ක ගමන් කරන්න. එතකොට ඔයාලට reward එකක් ගන්න පුළුවන්. මම වීඩියෝ එකේදී මේ event එක සම්බන්ධ විස්තර ඔයාලට කතා කරනවා. ඉතින් ඔයාලා තීරණය කරන්න මේවා කරනවද නැද්ද කියලා. ක්‍රිප්ටෝ කියන්නේ high volatility තාමත් risk asset එකක්. ඉතින් කිසිම දැනුමක් නැතුව මේ ඉවෙන්ට් වලට කරන්න යන්න එපා. මොකද ට්‍රේඩ් කරද්දී වගේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙන. ඒක නිසා හරියට වීඩියෝ එක අවසානකම් බලන්න. එතකොට ඔයාලට සම්පූර්ණයෙන් මේ ඉවෙන්ට් එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් තීරණය කරන්න මේවා කරනවද නැද්ද කියලා. ඉතින් අපි මුලින්ම කතා කරමු මේක කොහොමද කරන්න කියලා. ඔයාලට Binance account එකක් තියෙන්න ඕනේ මේ වැඩේ කරනවා නම්. ඉතින් Binance account නැති අයට මම පහළ description එකේ දාලා තියෙනවා Binance account එකක් create කරන්න අවශ්‍ය link. අලුතෙන් account create කරන අයට මෙන්න මේ XPL event එකේදී new site, all new site සහ trading volume හදන අයට මේකෙදි කොටස් වශයෙන් reward බෙදලා යනවා. අර පැය 72කින් නැත්නම් දවස් 3කින් XPL coin 20ක් ගන්න පුළුවන් event එක මේක නෙවෙයි. ඒක ඉදිරියේදී කතා කරනවා. ඒ නිසා ඉදිරියට අනිවාර්යයෙන්ම වීඩියෝ එක skip නොකර බලන්න. මේකෙදි ඔයාලට Binance එකේ මේක කරන්න තියෙන්නේ. ඒකට ඔයාලට දැනට Binance account එකක් නැත්නම් මම පහළ දාලා තියෙන affiliate link එකකින් ගිහලා account එකක් හදන්න. ඊට පස්සේ KYC verification එක කරන්න. පරණ single ID එකෙන් උනත් ඔයාලට ප්‍රශ්න නැහැ. KYC verification එක කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ USDT 100ක් deposit කරන්න. trading volume හදන්න අවශ්‍ය නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම මේ event එකේ link එක මම පහළ description එකේ දාලා තියෙනවා. අලුතෙන් account එකක් create කරලා මේ event එකට participate වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මෙතන join now කියලා තියෙන එක click කරලා click කරාට පස්සේ ඔයාලා USD 100ක් deposit කරන්න. මේකට join වෙන්න නැතුව USD 100ක් deposit කරොත් event එක කරන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මොන event එක කරත් ඒකට participate වෙලා ඉවර වුණාට පස්සේ තමයි deposit කරන්න ඕනේ. USD 100ක් deposit කරාට පස්සේ ඔයාලට coin 10ත් 40ත් අතර reward එකක් ලැබෙනවා. එතකොට coin 10ක් කියන්නේ new account එකක් හැදුවොත් coin 10ක් කියන්නේ $14ත් coin 40ක් කියන්නේ 58ක්. එතකොට coin 14ත් 58ත් අතර reward එකක් ඔයාලට ලැබෙනවා new account එකක් හැදුවොත්. හරිද? එතකොට ඒක තමයි Binance එකේ ආපු event එක. ඊට පස්සේ ඔයාලට තව all new site එකත් මේක තාමත් available තියෙනවා. මෙතන පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන all new site. ඒ කියන්නේ දැනට Binance account එකක් තියෙන කෙනෙක්වත් මේක කරන්න පුළුවන්. තාමත් chance තියෙනවා 17176කට මෙතනදී claim කරගන්න අවස්ථාවක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මේ event එකට participate වෙලා XLP USDT currency pair එක trading volume එක USD 500 වෙන trading volume එකක් හදන්න. එතකොට ඒ හදන අයට coin 4ත් 24ත් අතර ප්‍රමාණයක් එනවා. එතකොට මේ වැඩේ කරන්න අලුතෙන් account create කරන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම අලුතෙන් account create කරපු අයට මේක කරන්නත් පුළුවන්. ඔයාලා new account එකක් හැදුවා නම් new එකට USD 100 deposit කරලා ඔන්න all use එකකට register වෙලා trading volume එකත් හැදුවොත් දැනට මේක වීඩියෝ එක බලන වෙලාවෙදී ඉවර වෙලා තිබ්බේ නැති වුණොත් මෙතන chance තිබ්බොත් අනිවාර්යයෙන්ම කරන්න හැමෝම all use new use හැමෝටම coin 4ත් 24ත් අතර ප්‍රමාණයක් XLP coin ලැබෙනවා. ඒතර coin 4ක් කියන්නේ USD 7ක් 8ක් වගේ වෙනවා. එතකොට coin 24ක් කියන්නේ USD මෙතන 30කටත් වැඩි all use එකටත් ඔන්න මේක reward එක ගන්න පුළුවන්. එතකොට තව තියෙනවා මේක trading volume හදන ටාක්ස්. ඒවා බලලා ඔයාලා කැමති නම් කරන්න. මම කතා කරේ මෙතන ලේසියෙන්ම කරන්න පුළුවන් ටාක්ස් එක. new use account එකක් ඔන්න හදනවා නම් coin 10ත් 40ත් අතර ගන්න පුළුවන්. ඒ කියන්නේ USD 60ක් දක්වා උපරිම reward එක ගන්න පුළුවන්. අලුතෙන් Binance account එකක් හදලා මේ event එක කරන අයට. ඒ වගේම ඒ අයටම සහ all use new use හැමෝටම trading volume එක 500 හදලා මෙන්න මේ coin 4ත් 24ත් අතර reward එකක් ගන්න පුළුවන්. ඉතින් ඔය දෙකම කරන්න පුළුවන් දැනට. පුළුවන් තරම් ඉක්මනට කරොත් කරන්න පුළුවන්. ඒකට new site එකත් මෙතනදී reward එක ලබා දෙන්නේ මුලින්ම මේ වැඩේ කරන
යූසර්ස්ලා 18750ට. ඉතින් තාම 18750ක් මේකේ හැදිලා නැහැ. පරණ මීට කලින් ආපු ඉවෙන්ට් වලත් ගොඩක් දුරට ගොඩාක් දවසක් යනවා මේ account ප්‍රමාණය හැදෙන. ඒක නිසා වාට තාමත් chance තියෙනවා. ඉතින් ඔන්න මේ වැඩේ කරලා USDT 60ක් දක්වා වලට උපරිම reward එකක් ගන්න බලන්න. දැම්ම මම පහල description එක දාලා දෙන්නම් account එක හදලා link එක සහ event එක link එක. account එක හදලා KYC verification එක කරලා event එකට participate කරලා මේ වැඩේ කරන්න. අර ඒත් එකම තව දෙයක් මතක් කරනවා. ඔයාලා Binance account අලුතෙන් create කරනවා නම් මම Binance එකේ event set එකක් ගැනම Telegram channel එකේ post දාලා තිනවා. ඉතින් මේ හැම එකකටම ඔයාලා මේ link වලින් ගිහලා register වෙලා new user account හදනවා නම් USDT 100 deposit කරන්න මේ හැම එකේම තියෙන්නේ event එකට register වෙලා USDT 100 deposit කරොත් reward එකක් එනවා. එතකොට ඔයාලට ඉවෙන්ට් 4-5ක් කරත් නිවියස් account එකක් හදලා ඉවෙන්ට් වලට රෙජිස්ටර් වෙලා ඒ වගේ chance තිබ්බොත් ඒ වගේම රිවෝඩ් එනවා. ඒක නිසා මේ ඉවෙන්ට් එකට විතරක් රෙජිස්ටර් වෙලා USDT 100 deposit කරන්න එපා. පහල description එකේ දාලා තියෙනවා අලුතෙන් account create කරන අයට Telegram channel එකේ link එක. ඒකේ මම ඉවෙන්ට් හැම එකක්ම මේ වෙලාවේ available තියෙනවා දාලා තියෙන. ඒ වගේ end වෙලා නැත්නම් ඒ හැම එකටම රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ USDT 100 deposit කරන්න. එතකොට හැම එකේම chance තිබ්බොත් ඔයාලට reward එකක් හැම event එකේම එනවා. event 5ක් විතර ongoing තියෙනවා. ඒක නිසා event හැම එකටම register වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම සමහර event වල මේ all user tasks එක available තියෙනවා. සම්පූර්ණයෙන්ම ඉවරල නැහැ. ඒක නිසා ඒවත් බලන්න event වලට ගිහලා register මේවා ඉවරද chance තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉවර නැත්නම් ඒවා කරන්න. හරි ඉතින් මේ වගේ සීමිත පිරිසකට ලබා දෙන නිසා අපිට රිවෝඩ් 100ක් ගැරන්ටි කරන්න බෑ. ඒක නිසා ඔයාලා ප්‍රොමෝෂන් රූල්ස් කියවන්න අදාළ ගාන කම්ප්ලීට් නොත් රිවෝඩ් එන්නේ නැහැ. ඒ වගේම මෙයාලා කියලා තියෙන විදිහට මේකේ මේ ඉවෙන්ට් එකේ නම් රිවෝඩ් එක එන්නේ මෙන්න මෙතන 2025 10 වෙනි මාසේ 27 රිවෝඩ් එනවා. වගේ රිවෝඩ් ටැබ් එකට new user, old user, ඒ වගේම trading volume හදපුවා හැම එකක්ම ඔයා eligible නම් ඔයාට රිවෝඩ් එනවා රිවෝඩ් ටැබ් එකට. මෙන්න මේ XPL token එකකින් එන්නේ. ඊට පස්සේ ඔයාට එතනින් claim කරලා ඔයාලට රිවෝඩ් එක ගන්න පුළුවන් asset එකට. ඊට පස්සේ මෙතනින් sell කරලා USDT කරගන්න පුළුවන්. හරිද? එතකොට Binance එකේ event එක ඒක ඔයාලට මම මුලදීම කිව්වා coin 20 දවස් 3ෙන් ගන්න පුළුවන් event එකක් තියෙනවා කියලා. දැන් ඒක කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අනිත් event එක තියෙන්නේ Binance එකේ නන් නෙවෙයි OKX exchange site එකේ. නමුත් ප්‍රශ්නයක් නැහැ. මේකෙත් අර XPL කියන token වලින් දෙන්නේ token 20ක් දෙනවා. ලැබුණාට පස්සේ ඔයාලට ඒක ඔයාගේ Binance account එකට ගන්න පුළුවන්. මේක කරන විදිහ කියලා දැනනම් OKX account එකක් අලුතෙන් create කරන්න වෙනවා මේ event එක කරන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම new user account වල විතරයි මේක ලබා දෙන්නේ. දවස් 3කින් පැය 72කින් ඔයාලට reward එක ගන්න පුළුවන්. එතකොට මම පහල description එකේ දාලා තියෙනවා OKX account එක create කරන අවශ්‍ය link එක. එතනින් ගිහලා account එක හදන්න email එකයි number එකයි දීලා account එක හදලා ඔයාට OKX application එක ගන්න දෙනවා. ඊට පස්සේ ඔයාගේ KYC verification එක කරන්න. ඊට පස්සේ අන්තිමේටම ඔයාගේ විස්තර ටිකක් details ටිකක් fill කරන්න වෙනවා. address එක name එක ඒ ටික fill කරාට පස්සේ KYC එක verify වෙනවා. ඊට පස්සේ app එක අරන් log වෙන්න. log වෙලා මෙතන dot 9ක් තියෙන ඒක click කරන්න. මෙතන බලන්න පුළුවන් ඔයාලට campaign center කියලා තියෙනවා. profile එකට ආවට පස්සේ මෙන්න මේක click කරන්න. මේකේ පහළට ආවට පස්සේ මෙතන view all දෙන්න. මෙතන pen ආයි පහළට ගියාට පස්සේ XPL trading competition එක. ඉතින් මෙන්න මේකට ඔයාලා ක්ලික් කරන්න. මේක ඇතුළට ගියාට පස්සේ මේකේ join කියලා දෙනවා. මේක ක්ලික් කරන්න. මේක තව දවස් 21කින් ඉවර වෙනවා. මේකේදී ඔයාලට XLP coin 20ක් ගන්න පුළුවන්. මෙන්න මේ පළවෙනි ටාස්ක් එක කරන්න පුළුවන් new user only. මුලින්ම කරන users ලා 10 reward ලබා දෙන. තාම එක්කෙනෙක්වත් කරලා නැහැ. මේකේ කරන්න තියෙන්නේ event එකට register වෙන්න. register වෙන්න කලින් අනිවාර්යයෙන්ම OKX account එක හදලා KYC verification එක කරලා security Google authenticator ඒ දේවල් add කරන්න. ඊට පස්සේ මේ event එක register මෙන්න මේක උඩ click කරන්න. check progress කියන එකට ගියාට පස්සේ අපිට tasks ටික දෙනවා. මුලින්ම කරන්න තියෙන account එක හදලා USDT 100ක් deposit කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ USDT 100ක් deposit කරලා first trade එක විදියට XLP USD currency pair එක trading volume එක ඔයාලා USDT 100ක් විතර හදන්න ප්‍රශ්නයක් නැහැ. මෙතන සඳහන් කරලා නැහැ ගාන. USDT වා deposit කරපු ප්‍රමාණය buy කරලා sell කරන්න. net deposit එක දවස් 3ක් යනකම් ඔයාලා තියාගෙන ඉන්න ඕනේ OKX exchange site එකේ. හරිද? මෙතන ඔයා දවස් 3ක් තියාගෙන ඉතින් පළවෙනි දවසේ තිබ්බට පස්සේ මේක හරිය වැටේ. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ තිබ්බට පස්සේ ඔයාලට USDT ටික තියාගෙන ඊට පස්සේ අන්තිම දවසේ දවස් 3ක් ගියාට පස්සේ මේ XLP token ටික ඔයාගේ balance එකට ඔටෝම දවස් 3කින් එනවා. මෙතන trading volume එක 100 හදන්න ඕනේ. පහළ තියෙනවා සඳහන් කරලා 100 හදන්න කියලා. එතකොට ඒක කරන විදිය මම කියලා දෙන්නම්. ඔයාලා මෙතන asset එකට ගිහිල්ලා deposit යන්න. deposit ගිහලා ඔයාලා USDT OKX exchange site එකට Binance එකෙන් හරි වෙන exchange site එකකට USDT 100ක් 105ක් විතර deposit කරන්න. ඊට පස්සේ මෙතන transfer යන්න. transfer ගියාට පස්සේ ඔයාගේ funding account එකේ තියෙන USDT ටික
ට්‍රේඩින් account එකට send කරගන්න. ඊට පස්සේ trade වලට යන්න. trade වලට ගිහිල්ලා අනිවාර්යයෙන්ම first trade එක විදියට මෙතන XLP USD currency pair එක select කරන්න. මෙතන limit කියන එක මාකට් දාන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට වගාව USDT 100කට වැඩියෙන් ඩිපෝසිට් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒකෙන් 100 දාලා buy කරන්න. ඊට පස්සේ XLP token ටික වෙලෙම sell කරන්න මාකට් දාලා. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා ඩිපෝසිට් කරපු USDT 100 withdraw කරන්න එපා. දවස් 3ක් අනිවාර්යයෙන්ම තියාගෙන ඉන්න. 3 වෙනි දවසේ ඔයාලට reward එනවා. ඒක නිසා කිසිම ප්‍රශ්න නැහැ. auto claim වෙලා ඔයාට මැසේජ් එකක් එයි reward එක ආවා කියලා මුකුත් claim කරන්න තැනක් නැහැ. ඔයාගේ balance එකට එනවා. ඊට පස්සේ ඒක ඔයාගේ Binance එකට හරි වෙනත් exchange site එකට හරි withdraw කරන්න. ඉතින් ඒ විදිහට මුලින්ම කරන users-ලා 10 මෙතනදී රිවෝඩ් ලබා දෙන මෙතනින් ක්ලේම් කරන ගාන බලා ගන්න පුළුවන්. තාම එක්කෙනෙක්වත් ක්ලේම් කරලා නැහැ. මොකද ඉවෙන්ට් එක ඇවිල්ලා දවස් 3ක් ගියේ නැහැ. අපිට ඩිපොසිට් කරලා ට්‍රේඩින් වොලියම් එක 100 හදලා දවස් 3ක් ගියාට පස්සේ තමයි රිවෝඩ් එක එන්නේ. ඒක නිසා ඔයාලා දැම්ම කරන්න මෙතනදී ඔයාට coin 20ක් දවස් 3කින් ගන්න පුළුවන්. Binance එකේ ඉවෙන්ට් එක ලබන මාසේ එන්නේ රිවෝඩ් එක. ඉතින් මේකේ එහෙම නැහැ. ඔයාට ඕන දවස් 3කින් ඉක්මනටම chance එකක් තියෙනවා රිවෝඩ් එක විදියට ගන්න coin 20ක්. එතකොට coin 20ක් කියන්නේ මෙතන අපි බලමු limit order එකක් දාලා coin 20 USDT 29ක් දවස් 3කින්. එතකොට මේ වගේ reward 100ක් guarantee කරන්න බෑ. මොකද හේතුව මුලින්ම කරන users-ලාට reward ලබා දෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට කරන අයට reward එකක් ගන්න පුළුවන් වෙයි. පරක් වෙන අයට reward එකක් ගන්න බැරි වෙයි. ඒක නිසා ඔයාලා try කරලා බලන්න මේ දේවල් සම්බන්ධ videos කරන්නේ වාගේ අධ්‍යාපනය සඳහා පමණයි event ගැන විස්තර දැනුවත් කිරීම සඳහා පමණයි. ඉතින් ඔයාලා වීඩියෝස් බලලා මේ දේවල් ඉගෙන ගන්න ඊට පස්සේ ඉවෙන්ට් આવොත් කරනවද නැද්ද කියන එක ඔයා තීරණය කරන්න. කිසිම දැනුමක් නැතුව මේ වගේ ට්‍රේඩ් කරන්න යන්න එපා. මොකද high volatility ඔයාගේ සල්ලි නැති වෙන්න පුළුවන් දැනුමක් නැතුව මේ වගේ ඉවෙන්ට් කරන්න හරි ට්‍රේඩ් කරන්න ගියොත්. හරි ඒක නිසා YouTube එකේ වීඩියෝස් තියෙනවා. ඒ වගේම ඔයාට ඕන තරම් විස්තර හොයාගන්න පුළුවන්. ඒ වගේම බලලා මේ දේවල් try කරලා බලන්න. ඉතින් මේකේ reward එක ආවට පස්සේ ඔයාලා මෙතනින් sell කරලා Binance account එකට withdraw කරන්න. ඔයා deposit කරපු USDT 100යි ඔයාට reward එක ආපු ඔක්කොමයි withdraw කරගන්න. ඉතින් මේ සම්බන්ධව වීඩියෝ එක කතා කරන්න අවශ්‍ය උනේ. මීට අමතරව මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. තවත් අලුත් තීමානේ වීඩියෝ එකකින් හැම වෙනකම මම ගිහිල්ලා නම් ඔයාලට සුබ දවසක් යාළුවනේ.